Hello guys. ඉතින් කොහොමද අදත් ඔයාලා සෙට් වෙන්නේ අපිත් එක්ක අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද අපි වීඩියෝ එක මූවි රිවිව් එක. ඉතින් ඔයාලා අහලා තියෙනවද Evil Dead කියලා මූවි එක? ඉතින් අද අපි මේ රිවිව් කරන්න යන්නේ Evil Dead කියන මූවි එක. ඉතින් ඔයාලට මේ මූවි එකේදී පළවෙනියටම පෙන්වන්නේ ඩ්‍රෝන් එකකින් ඇවිල්ලා වැවක් ළඟ ගෑනු ළමෙක් ඉඳන් ඉන්නවා. ඉතින් කොමාරි එතෙන්ට තවත් පිරිමි ළමෙක් එහෙමත් එනවා. ඇවිල්ලා අහනවා අරයට මොකද වෙලා තියෙන්නේ? එයාට ගිහිල්ලා කතා කරන්න කියලා. ඉතින් මේ පිරිමි මේ ඉඳන් ඉන්න ගෑනු ළමයා පොතක් කියව තමයි ඉන්නේ. ඉතින් මේ පොතත් කියම එයා එතනින් නැගිටලා කැලේ ඇතුළට යනවා. ඉතින් කැලේ ඇතුළ පාළු ගෙදරක් වගේ එකක් තියෙනවා. ඉතින් මෙයා ඒ ගෙදර ඇතුළට ගිහිල්ලා නමක් කියලා කතා කරනවා. ඉතින් කොහොම හරි මෙයා ඒ කාමරේ ඇතුළට ගිහිල්ලා පුටුවක වාඩි වෙලා ඒ පොත කියවන්න ගන්නවා. ඉතින් මෙයා මේ පොත කියව ඉන්නකොට එයා දකිනවා අරයා නිදාගෙන ඉන්න කෙනා ටික ඇඳෙන් හෙලවෙනවා කියලා. කොහොම හරි ටික වෙලාවක් යනකොට එයා ඇඳෙන් නැගිටලා අර පොතේ තියෙන දේ කියන්න ගන්නවා. ඊට පස්සේ කොහොම හරි එයා ඇඳේ බිමට වැටිලා වමනේ දාන්න ගන්නවා. මේ පොත කියවන ගෑල්ලා මෙයා දුවගෙන ගිහිල්ලා එයා ළඟ එයාගේ ඔළුව අනිත් පැත්ත හරවනකොට ඒ බිම වැටලෙන ගෑල්ලා මෙයා ඇස් දෙක ඇරලා අර හිටගෙන ගෑල්ලා මේ කොණ්ඩේ ගලවලා ගන්නවා. ඉතින් කොහොම හරි මෙයා මේ කොණ්ඩේ ගැලවිච්ච ගෑල්ලා මෙයා මේ පිරිමි ළමයා ළඟට දුවගෙන එනවා. ඉතින් එතෙන්ට අනිත් හොල්මන ගෑල්ලා මෙයා ඇවිල්ලා අර පිරිමි ළමයාගේ ඩ්‍රෝන් එක අරගෙන එයාගේ මූණ කපාගෙන වැවට වැටෙනවා. ඉතින් පිරිමි ළමයාත් එයාගේ ඒ ගෑනු ළමයා බේර ගන්න ඕනේ හන්දා වැවට පයින්නවා. අන්තිමේදී අපිට පේනවා පිරිමි ළමයාගේ මූණ බිසි වෙලා වතුර උඩට එනවා. කොහොම හරි ඔතනදී Evil Dead Rise කියලා අපිට වීඩියෝ එක පෙන්නනවා. ඊපස්සේ අපිට පෙන්නනවා පවුලක්. ඉතින් මේ පවුලේ අම්මයි දුවයි පොඩි දුවයි මල්ලි තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඔහම මෙයාලා සතුටින් ජීවත් වෙවි ඉන්නකොට එකපාරම බේත් කියලා මේ අම්මගේ නාගි ගෙදරට එනවා. ඉතින් කොහොම හරි ඔහම මෙයාලා කතා කරලා ඉන්නකොට මේ අම්මගේ තාත්තා දාලා ගිහිල්ලා. ඉතින් ඒ ගැන කතා කරනකොට ඔතනදී මෙයාලගේ මේ කතාව ඉවර වෙනවා. ඊට පස්සේ කොහොම හරි මේ අම්මා කියනවා එයාලගේ ළමයි 3 දෙනාට ගිහිලා පීසා අරගෙන කියලා. එයාලා පීසා අරගෙන ආපහු එනකොට භූමිකම්පාවක් ඇති වෙලා මේ ගොඩනැගිල්ලේ වානපා කියලා ලොකු හිලක් ඇදෙනවා. ඉතින් මේක ඇතුලෙන් මේ පිරිමි ළමයා ගිහිල්ලා බලනකොට මේ පිරිමි ළමයා දකිනවා ඒක ඇතුලේ පොතක් සහ පීස් 3ක් තියෙනවා කියලා. මේ පීස් 3යි පොතයි අරගෙන නෑලා ආපහු උඩට එනවා. ඇවිල්ලා කොහොම හරි මෙයා මේ පිරිමි ළමයා එයාගේ අක්කට මෙන්න මේ පොත පෙන්නනවා. ඊට පස්සේ අක්කා කියනවා මේක හරි භයානකයි මේක ආපහු ගත්ත දැනින් ගිහලා තියන කියලා. කොහොම හරි වෙලා ඉන්නකොට මේ පිරිමි ළමයාට හිතෙනවා අර පීස් 3ක් ප්ලේ කරලා බලන්න. ওই වෙලාවෙම අම්මා එයාගේ රෙදි ටිකත් අරගෙන ආපහු පල්ලයට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙයා මේ පීස් එක දෙවෙනි එක ප්ලේ කරනකොට අමුතු මන්තරයක් කියලා එකපාරම හොල්මනක් ඇවිල්ලා අම්මා ලිෆ්ට් එක ඇතුලේ කිරි කරගන්නවා. ඉතින් ඔතනදී අම්මා ඒ වෙලේ මැරෙනවා. ඒ මැරෙන වෙලේදී මුළු බිල්ඩින් එකටම කරන්ට් එක නැති වෙනවා. ටික වෙලාවක් යනකොට අම්මා ඇවිල්ලා එක කරවලේම බිත්තර බෙදා මොනවද කියනවා මගේ ළමයිව බේරගන්න කියලා. ඉතින් ඔතනින් අම්මා බිමට වැටිලා ඉන්නකොට මෙයාලා අම්මා වර්ගන ඇවිල්ලා ඇඳක් උඩින් තියෙනවා. ඔය ඔතනදී ආපහු අම්මා නැගිටලා මේගොල්ලන්ට ඇටැක් කරන්න ගන්නවා. ඉතින් කොහමරි ඔතනදී අපිට පෙන්නනවා බේත් අම්මාව ගෙදරින් එළියට දාලා දොර ලොක් කරනවා කියලා. එතන ගෙදර එළියේ මෙයාලගේ නේබර්ස්ලා ඉන්නවා. වයසක අංකල් කෙනෙකුයි තරුණ මාමා කෙනෙකුයි. ඉතින් කොහොම හරි මේ අම්මා එයාලවත් මරලා දානවා. ඉතින් ඔතනින් පස්සේ මේ පිරිමි ළමයා තීරණය කරනවා එයාගේ නැන්දට බේත් මෙන්න මේ පොත ගැන කියන්න. ඔන්න ඔය වෙලේ
අක්කගේ කටින් වමනේ විදිහට අමුතු සත්තු වර්ගයක් ගන්න ගන්නවා. ඉතින් ඒත් එක්කම බේත් එනවා එතෙන්ට. ඉතින් කොහමරි බේත් ඇවිල්ලා බලනකොට එයාගේ අක්කා හොල්මනක් විදිහට වෙනස් වෙලා ඉවරයි. ඉතින් ඔතනදී කොහමරි ෆයිට් එක ඉවර වෙලා බේත් එයාලා හිටපු කාමරේට දුවගෙන යනවා. ඉතින් මේ හොල්මනත් පස්සෙන් ආවට පස්සේ අර පුංචි ගෑල් ළමයාව දකිනවා. ඒ පුංචි ගෑල් ළමයාට ළඟට දුවන් යනකොට ඒ පුංචි ගෑල් ළමයා එයා ළඟ තිබුණු උලක් මේ අක්කා පැත්තට දික් කරනවා. ඉතින් මෙතනදී මේ අක්කා මැරිලා වැටෙනවා. අයියා එකතු වෙලා ඒ මිනිහා ඔතලා දානවා. ඊට පස්සේ මේ අයියා කියනවා මේ බීත් ඔයා මේකේ අන්තිම පීස් එකත් අහන්න මම පීස් දෙකක් ඇහුවා කියලා. ඊට කොහමද බීත් මේ පීස් එක අහහා ඉන්නකොට අක්කා නැගිටලා ඇවිල්ලා ආපහු අයියාට ඇටැක් කරනවා. එවලෙදිම අම්මත් කොහොම හරි ඇතුළට එනවා. එතනින් ඇතුළට ඇවිල්ලා බීත් මරන්න යනකොටම පුංචි නංගි ඇවිල්ලා එයාට කතරක් දීලා අම්මවත් මරලා දානවා. ඊට පස්සේ ඔයා ඔතන වෙනකොට අයියා මැරිලා තමයි ඉන්නේ. ඊට පස්සේ මේ දෙන්න කොහොම හරි එළියට පැන ගන්නවා. එළියට පැන ගත්තට පස්සේ මෙයාලා දකිනවා ඒ බේස්මන්ට් එයාලගේ කොරිඩෝ එක දිගටම මිනි ගොඩක් වැටිලා ඉන්නවා. ඉතින් එතන එක අංකල් කෙනෙක්ගේ අතේ ෂොටියක් තියෙනවා. ඉතින් මේ ෂොටියත් අරගෙන මේ එයාලගේ පස්සෙන් එන මේ සොම්බිස්ලා වගේ සත්තුන්ට ඇටැක් කරන්න ගන්නවා මේ දෙන්න. ඊට පස්සේ කොහොම හරි මෙතනදී අම්මා එළියට ආවට පස්සේ අම්මගේ අත් කකුල් වල වෙඩි තියෙනවා. ඉතින් අම්මා බිම් වැටලා ඉන්නකොට අක්කයි මල්ලි ඇවිල්ලා අම්මගේ බඩ මස් කෑලි ඉරලා ගන්නවා. එතකොට අම්මා hina වෙවි ඉන්නවා. මේත් එක මෙයාලා දුවගෙන ගිහලා ලිෆ්ට් එකට නගිනවා. ලිෆ්ට් එක ලේවලින් පිරෙන්න ගන්නවා. කොහමරි මෙයාලා අවසානම තට්ටුවට ආවට පස්සේ කාර් එක නැග ගන්නවා. එතකොට තමයි මෙයාට තේරෙන්නේ කාර් එකේ යතුරු මේකේ නෑ කියලා. කොහමරි මේ දැන් හොල්මනක් පහලට එනවා. දැන් අපිට පේනවා අර හිටපු සොම්බීස්ලා වගේ ඔක්කොම ටික දැන් එක්කෙනෙක් වෙලා ඉවරයි. ඉතින් මේක මහ භයානක විකෘති ජීවියෙක්. ඉතින් කොහමරි මෙතන තියෙනවා ඔයාලා දන්නව ඇති තනකොළ එහෙම දාපුවාම චූටිව කැලියට කැපෙන මැෂින් එක. මෙතනදී කොහමරි බොහොම අමාරුවෙන් ගේමක් ගහලා මෙන්න මේ පොඩි කෙනා පොඩි නංගිව මරන්න යනකොට බේත් චේන්සෝ එකක් අරගෙන මෙන්න මේ යක්ෂයාට පහර දීලා කොහොම හරි අර මේ මැෂින් එක හරහා යවනවා. ඉතින් අන්තිමේදී මුළු ඇඟම ගියාට පස්සේ අම්මගේ ඔළුව විතරක් එතන ඉතුරු වෙනවා. ඊට පස්සේ අම්මා එක එකව කියනවත් එක්කම බේත් චේන්සෝ එකකින් අම්මගේ ඔළුවට ඇනලා පහින් පාරක් ගහලා දානවා. ඉතින් ඔතනදී ඒ දෙන බේරිනවා කියලා හිතලා කාර් එක එතනම තියලා මේ දෙන යන්න යනවා. ඉතින් ඔතනදී මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ නැහැ. අවසානයේදී එක ගෑනු කෙනෙක් අපිට පෙන්නනවා කොහේ හරි ගමනක් යන්න මේ බිල්ඩින් එකේ ඉඳන් එළියට එනවා. ඉතින් එයා එළියට ආවට පස්සේ එයා වාහන නවත්තලා තියෙන තැනට යනවා. ඉතින් එයා දකිනවා මෙතන වටේට ලේ විසි වෙලා සහ මස් කුට්ටි වගේක් විසි වෙලා තියෙනවා. ඉතින් එකපාරම යම් කිසි දෙයක් පායි ඇවිල්ලා එයාගේ ඇඟේ වදිනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා එයා වීඩියෝ කෝල් එකක ඉඳලා තියෙන්නේ. ඔයාලට මතකද මුලින්ම කෝල් කර හිටපු ගෑනු කෙනා. එයාත් එක්ක වීඩියෝ කෝල් එක තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අද මූවි රිවිව් එක මෙතනින් ඉවර වෙනවා. මේ විල්ඩෙට් රයිස් කියන 2025 රිලීස් වෙච්ච අලුත්ම මූවි එක. ඉතින් මේක සුපිරිම අපිරසන්න විදිහකට කියන්නේ සුපිරිම ග්‍රැෆික්ස් තියෙනවා. ඉතින් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඉතින් මේ මූවි රිවිව් එක හොඳයි නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. බයි බයි.